අයුබෝවන් හිතවතුනි අද දවසේ කතා කරන්න හේතුණා ක්‍රිකට් ක්‍රීඩාව ගැන. ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත් තුන නීති පිළිබඳව අලුත් වෙන නීති පිළිබඳව කතා කරන්න හිතුණා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එහෙම නැත්නම් ICC විසින් ටෙස්ට් ක්‍රිකට් තරඟ කීපයක වෙනස්කම් සිදු කරලා තියෙනවා. නීති වෙනස්කම් කරලා තියෙනවා. ලබන දෙවෙනිදා ඉඳලා ඒ කියන්නේ ජූලි දෙවෙනිදා සිට බලාත්මක වෙන පරිදි නීතිවල ප්‍රධාන වෙනස්කම් සිදු කරන්නට උන් බලාපොරොත්තු වෙනවා. මේන විට අත්හිටුවා ඇති කාල වේලාව ගණනය කිරීම එහෙමත් නැත්නම් ස්ටොප් ක්ලොක් එක නැවත ටෙස්ට් තරඟ සඳහා හඳුන්වා දීමට නියමිතයි. ඔබ දන්නවා පන්දු වාරයක් යවන්නට ගතවන කාලය එතකොට පරක් වෙන වෙලාව මේක අහපව් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ICC එක. ඒ වගේම තමයි කිසිදු පන්දු යවන්නෙකු විසින් පන්දුවේ කේටය තවරනු ලැබුවොත් අනිවාර්යයෙන්ම වෙනත් පන්දුවක් භාවිතා කිරීමේ නීතියද ඉවත් කිරීමට නියමිතයි. මේ නීතිය අරගෙන ආවේ මේ කොරෝනා සමයත් එක්ක මේ නීතිය අරගෙන ආවේ මේ පන්දුවේ කේටය එහෙම නැත්නම් කෙල තවරන එක නීතියක් විදිහට ගෙන ආවා. ඒ වගේම තමයි ඊළඟට ක්‍රීඩකෙක් දැවී ගියාට පසු නැවත සලකා බලන්නේ ඔහු විසින් කරන ලද ඉල්ලීමක් එහෙම නැත්නම් රිවිව් සඳහා DRS ක්‍රමවේදය භාවිතයට ගැනීම නව සංශෝධන අතරට අයත් කරලා තියෙනවා. ඒකත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ඊළඟට මේ ෆේක් කැච් ක්ලේම්ස් එහෙමත් නැත්නම් ව්‍යාජ උඩපන්දු රැක ගැනීමකදී පන්දු රකින්න කණ්ඩායම විසින් එය වැරදියට සමරනු ලැබුවහොත් එම පන්දුව නිපන්දුවක් එහෙම නැත්නම් නෝ බෝල් එකක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ නීති වලට එකතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ කැච් එකක් ඇල්ලුවොත් ඒක දන්නවා නම් ඒක ෆේක් කැච් එකක් කියලා ඒක වැරදි විදිහට සමුනු ලැබුවොත් ඒක නිපන්දුවක් විදිහට සලකන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි එක් ලකුණක් සඳහා දිවයාම ව්‍යාජව සිදු කරන ලැබුවොත් ඒ කියන්නේ ෆේක් ෂෝට් රන් පන්දුවට පහර දෙන කණ්ඩායමට ලකුණු 5ක් අහිමි කිරීමට ICC යෝජනා කර තිබෙනවා. ඉතින් මේවා තමයි නීති. ඒ වගේම තමයි මේට අමතරව තවත් නීති රසක වෙනස්කම් සිදු කරන්න ICC විසින් බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහදී මොන වගේ නීතිද වෙනස් වෙන්නේ. මේ තමයි මේ නවතම නීතිවල වෙනස්කම්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගයේ ආරම්භය ශ්‍රී ලංකා බංග්ලාදේශ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භයමත් එක්ක තව නීතියක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි 4 සීමාව ආසන්නයේදී උඩපන්දු රැක ගැනීමේ නීතිය. ඔබ දන්නවා ඒ දැන්ටමත් ඒ කියන්නේ 4 සීමාව ආසන්නයේදී උඩපන්දුව එකවර රැක ගැනීමට නොහැකිව 4 සීමාවෙන් එපිටට ගොස් නැවත පන්දුව ක්‍රීඩා පිටිය තුලට තල්ලු කර නැවතත් එය රැක ගැනීමේ නීතිය. ඒ එකවරක් පමණක් සිදු කර රැක ගැනීම නීත්‍යානුකූල වන අතර දෙවරක් තුන් වාරක් එය 4 සීමාවෙන් එපිට සිට එහෙමත් නැත්නම් 4 සීමාවෙන් එපිට සිට දෙපාරක් තුන් පාරක් පන්දුව උඩුගුවනේ රඳවා ගනිමින් උඩ පන්දු රැක ගැනීම ඒක නීත්‍යානුකූල නොවන බවට ICC තීරණය කළා. ඔන්න අලුත් තුන නීති පිළිබඳව තමයි අපි කතා කරේ. තවත් බොහොම නීති අලුත් වීමට නියමිතයි. අපි මේ පිළිබඳව කතා කරනවා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව කතා කරන්නේ. ස්තුතියි.